අනිත් මාතෘකාවට එන්න කලින් මම අර මංජුල මහත්මයා කියපු කාර්යසාධක බලකාය ගැන ටික මතක් කරපු හින්දා මේ වෙලාවේ එක කාරණයක් කියන්න කැමතියි. දැන් පැප්‍රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා හැටියට මේ වගේ තනතුරක් බාර ගැනීම අතිශය රිස්කි වැඩක්. මධ්‍යස්ථභාවය පිළිබඳව මිනිස්සු ප්‍රශ්න කරන්න පුළුවන්. මේක ආණ්ඩුවේ තනතුරක්ද බාරගත්තේ කියලා. මේක ආණ්ඩුවේ වැඩක් නෙමෙයි. මේක රාජ්‍යයේ වැඩක්. මම රජයේ නිලධාරියෙකුත් නෙමෙයි. මම NPP සමාජිකයෙක් හෝ කාර්යධාරියෙකුත් නෙමෙයි. JVP සමාජිකයෙක් හෝ කාර්යධාරියෙකුත් නෙමෙයි. මම සිවිල් සමාජයේ ක්‍රියාධාරයෙක් නියෝජිතයෙක්. ඒකට ආණ්ඩුව ආරාධනා කළේ සිවිල් සමාජයේ හැටියට මේ ජාතික ව්‍යසනයේදී මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න කියලා. ඇත්තටම මේ මැදිහත් වීම මේ වෙලාවේ වෙච්ච කාරණයක් විතරක් නෙමෙයි. අපේ මැන්ඩේට් එක මේවට මැදිහත් වෙන එක නොවුනට සුනාමි වෙලාවේ අපි අවුරුද්දක් විතර කළේ සුනාමි වැඩ. සෙල්ටර්ස් හදන එක දක්වා ක්ලීනින් වල ඉඳලා කැම්ප් බීම දෙන එකේ ඉඳලා අවුරුද්දක් විතර මේ වැඩේ කළා. ඔයගොල්ලන්ට මතක ඇති කොවිඩ් ව්‍යසනයේ වෙලාවේ අපි ඒවකට හිටපු ආණ්ඩුවත් එක්ක ඒකේ ප්‍රධාන භූමිකාව කළේ මමත් ඩොක්ටර් වින්‍යා ආරියරත්නත්. ලංකාවේ සෙල්ටර්ස් තියෙනවා 876ක්. කාන්තා නිවාස, ළමා නිවාස, වැඩිහිටි නිවාස. මාස 3ක් අපි ඒවට කෑම බීම සහ සෞඛ්‍ය දෙන්න ආණ්ඩුවත් එක්ක වැඩ කළා. ඒකේ ප්‍රධාන සම්බන්ධීකරණය කළේ මම. ඒවකට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව තිබුණ කාලේ. මොකද මේ නිවාස වලට ආණ්ඩුවේ මැදිහත් වීම තිබුණාට කෑම බීම ඔක්කොම ගියේ මිනිස්සුන්ගේ. ඒතකොට මේ කොවිඩ් කාලේ ඒවා මුකුත් කරන්න පුළුවන් වුණේ නැහැ. ඒකට මේ වෙලාවෙත් අපි මේ මැදිහත් වීම කළා. මොකද ඒක ජාතික වැදගත්කමක් තියෙන වැඩක්. ඒතකොට මේ වෙලාවත් ඒ වගේ වෙලාවක්. මේක ඊට වැඩිය බරපතලයි. එතකොට ආණ්ඩුවේ යෝජනාව ආපුවාම ඒක මම කතා කළා සිවිල් සමාජ නායකයෝ ගොඩක් එක්ක. රාජ්‍ය නිලධාරීන් ගණනාවක් එක්ක. අර මංජුල කිව්වා වගේ සමහරවිට අපිට නියෝජනයක් ඕනේ කියනවා. හැබැයි නියෝජනය දුන්නාම අපි බාරගන්නේ නැහැ. ඒක ගැළපෙනවද කියන ප්‍රශ්නේ ආවා. එතකොට බොහෝ දෙනාගේ අදහස උනේ මේක ජාතික වගකීමක්, national contribution එකක්. නිසා මේක බාර අරගෙන යමක් කරන්න පුළුවන් නම් මේ වෙලාවේ රට වෙනුවෙන් ඒ කටයුත්ත කරන්න ඕනේ කියලා. ඒ අර්ථයෙන් තමයි මම මේකේ රිස්ක් එක දැනගෙන, මොකද එළිය සමාජයේ මේවා එහෙම කිව්වට දේශපාලනිකවත් මේක දිහා බලන්න පුළුවන්. ඉතින් මම මේක අවස්ථාවක් කරගත්ත එක මතු කරපු නිසා ඒ ගැන කියන්න. මොකද ඒක ජාතික වගකීමක් හැටියට අරගෙන තමයි ඒ ටාස්ක් ෆෝස් එකේ ඒක මම හිතන්නේ කමිටු 7ක් හෝ 8ක් ආණ්ඩුව පිටවල තියෙනවා. ඒ කමිටු 8ට උපාය මාර්ගික මඟ පෙන්වීම කරන්න තමයි මේ රීබිල්ඩ් ශ්‍රී ලංකා ජනාධිපති කාර්යසාධක බලකාය පත් කළා තියෙන්නේ. ඉතින් ඒකේ යම් වගකීමක් අරගෙන තියෙනවා. ඉතින් අපි කියන අදහස් වලට ආණ්ඩුව අහුම්කම් දීමක් කරනවා නම් අපි ඒකේ යම් දායකත්වයක් දෙනවා. ඉතින් ආණ්ඩුව අහුම්කම් දෙන්නේ නැත්නම් අපිට ඒ වෙනකොට වෙන තීන්දුවක් ගන්න වෙනවා. ඒක තමයි ඒක සම්බන්ධයෙන් කාරණේ.